අද වෙනකොට බයිබලයේ වචන කුරුසය ප්‍රතික්ෂේප කරලා ලබා ගන්න ප්‍රොස්පෙරිටි ගොස්පල් එකක් සඵලතාවයේ සුභාරංචියකට විකෘති කළා දෙනවා. අපි සන්තෝෂෙන් දුවනවා. ඉතින් පල්ලියේ පූජාවේ මොනවද නැනේ කිසි දෙයක් වෙන්නේ නැන්නේ නැද්ද? සොවීමක්. වීල් චෙයාර් එකක ඇවිල්ලා වීල් චෙයාර් එක කරේ තියාගෙන යන අත්දැකීමක් නැන්නේ. ඇවිල්ලා මොනවද බලන්නේ? මුකුත් නැහැ. කි මෙලෝරාක් නැහැ පූජාව. නැද්ද? කිසිම ගතියක් නැහැ. දැනද? දැනෙන්නේ නැහැ. සභාවේ රුබ්‍රික්ස් කියලා කියනවා. දිව්‍ය පූජාව ගත්තාම ඒක කියන සෝබ කියලා කියන්නේ හැංගීම් අවුස්සන තැනින් කඩන්න කියලා කියන්නේ. අපිටත් වෙන දිව්‍ය විලාස කරන වෙලාවේ ඒ සභාවට නැද්ද සල්ලි? පල්ලි හතල්ලා දෙන්න ලයිට් දාලා දිව්‍ය විලාස කරන වෙලාවේ පාදවත් නිකන් දුඹ කරකින් වගේ ගාලා දෙන්න පුළුවන් අයි දැනෙන්නේ නැද්ද? ඇඩ් නෑ මගේ ප්‍රමාණය. පූජාව කියන්නේ පූජා වෙන තැනක්. දැන් ඕක කොහමද කඩලා තියෙන්නේ? සාතන් පුදුම විදියට මම ස්වාමී වුණේ 2008 ජනවාරි 12 වෙනිදා. අද වෙනකොට මගේ ප්‍රමාණය අවුරුදු 18ට 33000ක් මූලධර්මවාදී සභා තිබිච්ච තැනක 44000ක් අද. සෙනග සූගාලයි ගන්ධ එන්නේ දෙන්න නෙමේ. බයිබලයේ විකෘති කරලා එන්න ලැබෙනවා. තේරෙනවද? සඵලතාව දෙ ගෝඩ් ජීරේ ස්වාමීන් වහන්සේ සපයන සනද හලෙලූයා ලැබෙනවා. එන්නේ ගන්න. හරියට මැරෙන්නේ නැහැ වගේ මේ ලෝකයේ සෙටල් වෙන්න. මගේ ආදර ප්‍රේමවන්තනි ඔතන මරු එහෙම තැනක් නෙමෙයි සභාව කතා කරන්නේ. මොකද අම්මත් එක්ක යන නිසා. දේව අම්මත් එක්ක යන ජීවිතය වෙනස්. අම්මා කියා දෙන්නේ ජීවිතය අතාරින්න. බදා ගන්න නෙමෙයි බෙදා ගන්න. අම්මත් එක්ක යන ගමන වෙනස්. මගේ ආදර ප්‍රේමවන්තනි අයිකයි සිමියෝන් අද වචනේ කතා කරලා කියන්නේ ඔබගේ හදවත කඩුවකින් මෙන් සිතුරු වෙනවා. දේව මේක දරාගත්තා. දේව අම්මා වේදනාවත් එක්ක දරාගත්තේ. මරියාවන්ගේ උදාහරණ ගිය කියන්නේ මගේ ප්‍රේමවන්තනි ලැබිලා ස්තුති කරපු තැනක් නෙමෙයි. එන්න අරගලයක් ඇතුලේ ස්තුති කරේ. ඒක දෙනවා කියදී හොටු පෙරාගෙන අඬාගෙන මූණවල එල්ලගෙන දෙන එකක් නෙමෙයි. මහා ප්‍රීතියකින් ස්වාමීන් වහන්සේට අයිති දෙන තැනක්. දේව මෑණියෝ අපේ අම්මා. තවත් ලස්සනයි දේව මෑණියෝ මගේ අම්මා. අම්මව ළඟ තියාගන්න ඕනේ. දේව අම්මා. මොකද යක්ෂයාව පරද්දන තැන එකයි උප්පති 3:15 මෙන්න මෙහෙම වචන කතා කරලා කියනවා. තා සහ ශ්‍රිය අතරද තගේ වංශය සහ ඇගේ වංශය අතරද බද්ධ වෛරය තබන්නේ. සාතන්ට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ අම්මා. මෑදර ප්‍රමාන්තනි සාතන්ගේ ටාගට් එක කුරුසිය හක් කරන එක. එක් ස්වර්ගය ඇරියේ කුරුසිය කියන යතුරෙන්. කුරුසිය කියලා කියන්නේ මේ බීලා සිරෝසිස් හැදෙන එක නෙමෙයි හොඳේ. අනියම් සම්බන්ධය කියලා ගමෙන් ගුටි කන එක නෙමෙයි. නැත්නම් සමාජ රෝග හදා ගන්න එක නෙමෙයි. කුරුසිය එක ඒවා කුරුසිය නෙමෙයි ඊළඟ කෑම. හැම වේදනාවම කුරුසියක් වෙන්නේ නැහැ. කුරුසිය කියලා කියන්නේ මගේ කැමැත්ත ස්වාමීන් වහන්සේ කැමැස්ස හරස් කැපෙන තැන. එන ෆිට් එකක් විදියට මාරයි. මේ මොකද දුක් වෙන්නේ? හෙලෝ. බබා. ඒ පටියෝ හස්බන්ඩ් සරයිනේ. ඇත්තද? හරි නපුරු යන්නේ. නම්ගේ මම නිකන් වෙලාවට මට ගන්න කෝල් එකක්. මචං ප්‍රශ්න එකද? හා සෙට් වෙමුද හවසට? මොකද කියන්නේ? ඔළුවේ ප්‍රශ්න දෙපිටින් යන්න මචං සෙට් වෙමු. අර පාළුයි. හෙලෝ පාළුයි ගන්න කෝල් එකක්. මගේ ආදර ප්‍රේමන්තනේ බලන්න මුගේ විදිය. ඌ කියන්නේ දුක් විඳින්න එපා කියලා. සෆර් කරන්න එපා කියලා ඌ කියන්නේ. ඌගේ ප්‍රශ්නේ මොකද කුරුසය? ඒ කියන්නේ ඇඟ ඉල්ලන අනන්තෙන්ද හිතනවා නම් කරන්න කට්ට කන්නේ ජීවිතේ විඳින්න ඉන්න විඳවන්නේ මොනවද නැද්ද? ඒ කියන්නේ පෞල් ජීවිතේ ප්‍රශ්න නම් ඩිවෝස් දික්කසාද මොනවද නෙවෙච්චන කට්ට කකා ඉන්න අපි ඉන්න දුක් විඳින්නද? ප්‍රේමවන්තනේ සිල්ලර වෙච්ච තැනක උගේ විදිය එකයි ගල් පාන් කරගන්න. උගව නැහැ පාන්. උට බෑ තෘප්තිය දෙන්න. උට පුළුවන් ත්‍රිල් එකක් දෙන්න. ඒතර ජේසුගේ ජීවිතයේ සාගිනී ඇති වුණයින් පස්සේ ඌ වෙන්නේ ගල් පාන් කරගන්න. මොකද කියන්නේ දුක් විඳින්න එපා. දුක් විඳින්න එපා. මගේ ආදර ප්‍රේමන්තනේ මේ මොකද්ද බලන්න. ඒ නිසා තමයි ප්‍රොස්පෙරිටි ගොස්පල් එකේ තියෙන ඩේන්ජර් එක. ඒ අය නපුරා ගොස්පල් එක දේව වචනය පාවිච්චි කරනවා දුක් විඳින්න එපා කියන්න. පටු පාර තෝරගන්න. දෙවනි පරීක්ෂාව මොකද්ද? දේව මාලිගාවට අරන් යන්නේ. presence of God. දේව මාලිගාවට අරගෙන ගිහිල්ලා මොකද ඌ කරන්නේ? ජේසුට පනින්න කියනවා. ගීතාවලියේ 51 කෝට් කරන්නේ ඌ. යකා කෝට් කරන්නේ ගීතාවලියේ 51. මම ප්‍රේමන්තනේ ඔක තියෙන ලස්සනම සඩේක මොකක්ද දන්නවද? ගීතාවලියේ 51 තමයි යක්ෂ දුරු කරන්න තියෙන සාම් එක කෝට් කරලා කියන පනින්න පය ගලකවත් වදින්න දෙන්නේ නැතුව බලාගෙන කියලා බයිබලයේ කෝට් කරන්නේ. බයිබලයේ අරගෙන එන හැම කෙනෙක්ම සුද්ධවන්තයන් සුද්ධාත්මයන්ගෙන් නෙමෙයි හොඳේ. නිසා ඌත් දන්නවා බයිබලයේ විකෘති කරලා සඵලතාවයක් ගැන කතා කරන්නේ හෙන්නම පරණ අධ්‍යාත්මයක්. ඔබගේ ජීවිතේ හැම දෙයක්ම බින්දු ගොඩක් වගේ ජේසු එක උනේ නැත්තම්. ඒක වෙනස් ජීවිත රටාවක්, වෙනස් කැඳවීමක් ජේසුට ජීවිතයක දෙන්න.
ජීවිතයෙන් ජේසුස්ගෙන් ගන්නව නෙමෙයි ජේසුස් ජීවිතේ දීලා බලන්න. උන්වහන්සේ පුදුම ගමනක් ඔබ වරදිනයයි.